ආයුබෝවන් ළමයි. අද අපි සාකච්ඡා කරන්න යන්නේ 2024 2025 අප සාමාන්‍ය පෙළ විභාගයේ ආපු ගණිතය පේපර් එක. ඒ කියන්නේ මැක්ස් පේපර් එකේ මුල් ප්‍රශ්න 15 තමයි සාකච්ඡා කරන්න යන්නේ. අපි යමු එහෙනම් ප්‍රශ්න මොනවද කියලා බලමු. ඔව් දැන් ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙනවා ඔයාලට. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොනවද අහලා තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ මෙහෙම තියෙනවා. නිවසක බිත්තිවල ෆිල්ම් තාලේප කිරීමට මිනිසුන් 6 දිනකට දින 8ක් ගත වේ යයි ඇස්තමේන්තු කර ඇත. එම කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා මිනිසුන් කී දෙනෙක් අමතරව යෙදිය යුතුද? අර අපි ගාන අපිට පැහැදිලි මේක මිනිස් දින ආශ්‍රයෙන් අහලා තියෙන ගානක්. ගාන සමරියක් කිව්වොත් මිනිස්සු 6 දෙනෙක්ට දින 8ක් අරගෙන කරන්න ඕන කාර්ය මිනිස්සු කී දෙනෙක් ඕන දහනවා එම කාර්යම දින 3කින් නිම කරනවා. අපි සමීකරණ ලිව්වොත් මිනිස් දින සමානයි මිනිසුන් ගණන ගුණ කිරීම දින ගන්න. ඊට පස්සේ අපි බලමු මිනිසුන් 6 දෙනෙක් දින 8ක් ගත වෙලා කරන කාර්ය දින 3කින් නිම කරන්න ඕන සමස්ත මිනිස්සු කොච්චරක් ඕනද කියලා. මිනිසුන් 6 දෙනෙක්ට දින 8ක් යතනවා යනවා නම් ඒක අපි සමාන කරමු මිනිසුන් කොච්චර ඕනද දින 3කින් කරන්න. එතකොට ඔයාලට මේ 3ට මේ පැත්තේ ඒවා දෙකක් කියලා සුදු කරන්න පුළුවන්. ඊට පස්සේ 8 වරක් 2 16ක් කියලා එනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මිනිසුන් මෙම කාර්ය සිදු කිරීමට දින 3කින් සිදු කරන්න මිනිස්සු 16ක් ඕන වෙනවා. හැබැයි අන්තිම උත්තරේ විදියට අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි. මේගොල්ලෝ අහන්නේ තව අමතරව යොදවන්න ඕන මිනිස්සු ගන්න. ඒ කියන්නේ මුලින් හිටපු මිනිස්සු 6 දෙනාට අමතරව තව කී දෙනෙක් අමතරව යොදන්න කියලා. මේ දින 3කින් මේව කාර්ය සම්පූර්ණයෙන්ම නිම කරන්න මිනිස්සු 16ක් ඕනේ. කලින් මිනිස්සු 6 දෙනෙක් ඉඳලා තියෙනවා. එහෙනම් තව අමතරව කොච්චර මිනිස්සුන් ගන්නක් ඕනද කියලා බලන්න අමතර මිනිස්සු ගන්නක් හොයන්න අපි කරන්න ඕනේ 16න් 6ක් අඩු කරන්න. එතකොට උත්තරේ එනවා 10ක් කියලා. ඒකින්ද මේකේ අන්තිම උත්තරේ විදිහට මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අමතරව යොදවන මිනිසුන් ගන්න. සම්පූර්ණයෙන්ම අවශ්‍ය මිනිසුන් ගන්න නෙමෙයි අමතරින් අහන්නේ. අමතරව යොදවන්න ඕන මිනිස්සු ගන්න තමයි. ඒකින්ද අන්තිම උත්තරේ විදිහට පිළිගන්නේ මේගොල්ලෝ අමතරව මිනිසුන් 10ක් තමයි ඕන වෙන්නේ. ඒකින්ද ඔයාලා සම්පූර්ණ මිනිස්සු ගාන හොයා ගන්නවට අනිවාර්යෙන්ම වල ලකුණක් හම්බ වෙනවා මේකෙදි. ඒ වගේම අමතර මිනිස්සු ගානට මෙතන වෙනම ලකුණක් හම්බ වෙනවා. සම්පූර්ණ මේකින්ද ඔයාලට මුළු ලකුණු ඔක්කොම මේ ගානට දෙන්න ලබා ගන්න ඕන නම් ඔයාලා මේ තියෙන විවර හැම එකක්ම කියන්නේ ඔක්කොම ලියන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට කොහෙන්වත් මිස් වෙන්න ලකුණක් නැහැ. ඒ ගානට ලබා දෙන සමස්ත ලකුණු ගාන වලට හම්බ වෙනවා. ඒකින්ද මොන කාර්ය සිදු කරන්න ඕන අමතරව යොදවන්න ඕන මිනිස්සු ගාන මිනිසුන් 10යි. ඒකින්ද අන්තිම උත්තරේට එන්නේ මිනිසුන් 10යි. හරි අපි ඊළඟ ගානට යමු. සහල කියන්නේ රූපේ දී ඇති තොරතුරු අනුව BAE විශාලත්වය සොයන්න. හරි. ඔයාලා මේ වගේ ගණනක් දුන්න ගමන් ඔයාලා දන්න ඔක්කොම කොන ඔයාලට අඳුර ගන්න පුළුවන් ඔක්කොම කොන මේ ගානෙම මෙහෙම ලකුණු කරගන්න. එතකොට ඔයාලට මිස් වෙන්න සාන්සයක් නැහැ. එතකොට ඔයාලට මේ ගානේ මාර්ක් කරලා දිනනවාට සමහරක් වෙලාවට ඔයාලට උත්තර පත්‍රයේ ලියා ගන්න බැරි වුණත් සමහරක් අවස්ථාවලදී මේකේ ලකුණු කරලා තිබ්බොත් ඔයාලට ලකුණු හම්බෙන අවස්ථාවල් තියෙනවා. ඒකින්ද පුළුවන් තරම් උත්සාහ කරන්න මේ වගේ ගානක් දුන්න ගමන් මේ ගාන ඔයාලා දන්න ඔක්කොම කොන ලකුණු කරගන්න. හරි. ඔයාලට මෙතන පේනවා දීලා තියෙන්නේ අපිට හොයන්න කියලා තියෙන්නේ BAE විශාලත්වය. අපි බලමු BAE කියන්නේ මොකක්ද කියලා. BAE ඒ කියන්නේ මේ කෝණේ තමයි අපි හොයන්න ඕනේ. මේ කෝණේ හොයන්න කලින් අපි මුලින්ම මේ කෝණේ හොයාගන්න
කලින් අපි දන්න ඔක්කොම ඕන ටික මේක ලකුණු කරලා ඉන්න. ඔයාලට මෙතන පේනවා CD රේඛාවයි AB රේඛාවයි සමාන්තරයි. ඒකින්ද ඔයාලට මෙතන පේනවා ඔයාලට මේ ඒකාන්තර කෝණ පේනවා. ඒකින්ද මේ තියෙන අංශක 40 මේ තියෙන මෙතන ABE කෝණය එහෙනම් වගේ වෙන්න ඕනේ අංශක 40යි. ඒක දාගන්න පුළුවන්. මොකද ඒකාන්තර කෝණ දෙන්නා. ඔයාලට මේක ලියලා තියෙන එක. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා අපිට හොයාගන්න පුළුවන් මෙතන AEB කෝණය අගය. AEB. ඔයාලට මෙතන පේනවා CD සරල රේඛාව. CB සරල රේඛාව ඔයාලට පේනවා. එතකොට සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වල ගෙතුව වල කියන තියෙනවා අංශක 180යි. ඒකින්ද ඔයාලට මෙතන AEC කෝණ වල අංශක 70යි කියලා දීලා තියෙනවා. එහෙනම් 180 70ක් අඩු වුණාම අංශක 110යි කියලා ඔයාලට මෙතන AE B කෝණය ගියත් ඔයාලා හොයාගත්තා. එහෙනම් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ නේද? දැන් අපිට හොයාගන්න තියෙන්නේ BAE විශාලත. BAE ඔයාලට උන්තර පේනවා AE B කියන ත්‍රිකෝණේ දැන් අපි කෝණ දෙකක් දන්නවා. ඉතිරි කෝණය තමයි මේ BAE කියන්නේ. ඒකින්ද අපිට ලේසියෙන්ම ඒ කෝණයගේ හොයාගන්න පුළුවන්. මොකද ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180යි කියලා ඔයාලා හැමෝම දන්නවා. එතකොට ඔයාලට BAE එකතු කිරීම අංශක 40 එකතු කිරීම අංශක 110 එකතු කිරීම 180ට සමාන කරාම ඔයාලට 40යි 110 150යි 150න් 180න් 150 අඩු කරාම ඔයාලට BAE යගේ අංශක 30යි කියලා ඔයාලට ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඒකින්ද මේකෙත් ඔයාලා පුළුවන් තරම් මේ රූප සටහනේම කෝණ ලකුණු කරගන්න. ඒ වගේම පුළුවන් ඔයාලා හැම වෙලාවම ඒ ලබාගත් පිළිතුරු සෑම පියවරක්ම ලියන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට ලකුණු මිස් වෙන්න තියෙන chance එකක් ඇත්තෙම නැහැ. එතකොට ඔයාලට අන්තිම පිළිතුරට ලකුණු ලැබෙනවා. ඒ වගේම සම්පූර්ණම ලකුණු ලබා ගන්න පුළුවන් මේ පියවරවලට ලබා දෙන. ඒකින්ද අපිට හොයන්න කියලා තියෙන BAE යගේ අංශක 30යි කියලා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්න අහලා තියෙන්නේ සරල සමීකරණයක් ලබා දීලා තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද සොල්ව් කරන්නේ කියලා. ඔයාලට පේනවා මෙතනින් දෙක බෙදීම 3x එකතු කරන්න තියෙන්නේ 5 බෙදීම 6x. උඩින් අඩු කරන්න තියෙන්නේ 7 බෙදීම 12x. අපි මේ වගේ සුළු කිරීමක් දුන්නාම මුලින්ම කුඩාම් පුදු ගුණාකාරය තමයි ලබා ගන්න ඕනේ. ඔයාලට පේනවා මෙතන කුඩාම් පුදු ගුණාකාරයේ විදිහට අපිට 12x ගන්න පුළුවන්. 12x වලට 3x ඒවා කීයද කියලා 4. ඒ 4 ඊට පස්සේ අපිට දෙකෙන් වැඩි කරන්න පුළුවන්. 4 2 8යි. ඊට පස්සේ 12x වලට 6x යි තියෙන්නේ 5 වරක් 2 10යි. 12x වලට 12x එකයි ඒකින්ද 7යි. එතකොට අපිට ඔයාලට ඔක්කොම උඩ තියෙන සරල සංඛ්‍යා ඒ ටික විජීය කිසිම අගයක් උඩ නැහැ. ඒකින්ද අපිට එකතු කරන්න සහ අඩු කිරීම පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී. එතකොට ඔයාලට 8යි 10යි එකතු කරාම 18යි එකකින් 7ක් අඩු වුණාම 11. පිළිතුර විදිහට 11ත් යට බීජීය පිළිතුරක් තමයි තියෙන්නේ 12x විදිහට තමයි ගන්න. එතකොට අවසාන උත්තරේ විදිහට ඔයාලට 11 බෙදීම 12x විදිහට තමයි අන්තිම පිළිතුර ලබා දෙන්නේ. ඔයාලා මේ පියවර ඔක්කොම ඉවුවොත් ඔයාලට මේකේ ඔක්කොම ලකුණු ටික ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නේ ඔයාලට තියෙන්නේ පහත දී ඇති හැඩාතුරින් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ශ්‍රුති පිෂ්ණයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දේ තෝරා ඊට අරින් ඉඩක් ඇඳ දක්වන්න. හරි. ඔයාලට මේක කරන්න තියෙන්නේ ඔයාලා ඇඳලා බලන්න. ඇඳලා බලන්න පුළුවන් ඔයාලට ත්‍රිකෝණාකාර හරස්කඩක් තියෙන ශ්‍රුති පිෂ්ණයක් ඔයාලට ඇඳලා බලන්න පුළුවන්. එතකොට ඔයාලට ලේසියෙන්ම ඒක ඇඳම බලා ගන්න පුළුවන්. ත්‍රිකෝණාකාර හරස්කඩක් ඇඳම තියෙන ප්‍රිස්මයකින් අනිවාර්යෙන් සමුද්‍ර දෘශ්‍යයක් එන විදිහට අපිට ප්‍රිස්මය නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකෝණ ආශ්‍රයක්
එන විදිහටත් මුහුණතක් එන විදිහටත් අපිට ඒ ප්‍රිස්මය නිර්මාණය කරගන්න පුළුවන්. හැබැයි රොම්බසයක් එන විදිහට අපිට ප්‍රිස්මය නිර්මාණය කරගන්න බෑ. ඒකින්ද උත්තරේ වෙන්නේ මේකට රොම්බසය. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ප්‍රශ්නය අප අහලා තියෙන්නේ වටප්‍රස්ථාරයක් ඇතුලින් තමයි අහලා තියෙන්නේ. අපි බලමු මොකද ප්‍රශ්නේ කියලා. දී ඇති වටප්‍රස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30යි නම් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කීයද? අපි ආයෙත් කියගමු. දී ඇති වටප්‍රස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30යි නම් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කීයද කියලා අහන්න මේක. එතකොට අපි මුලින්ම නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව හොයන්න කලින් අපි හොයාගන්න ඕනේ නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ අගය කීයද කියලා. අපිට ඒක දීලා නැහැ. ඒක මුලින්ම හොයාගන්න ඕනේ. ඔයාලට මෙතන පේනවා මෙතන කේන්ද්‍රයේ ඉඳලා මෙතන ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි. ඒකින්ද ඔයාලට නැටුම් වල කේන්ද්‍රික ඛණ්ඩය නිරූපණය කරන කෝණය හොයාගන්න පුළුවන්. ලක්ෂයක් වටා කෝණවලගේ අංශක 360 හින්දා අපිට අනිත් කෝණ සියල්ලම වගේ දන්නවා. අපි නැටුම් වලින් නිරූපණය කරන කෝණය විතරයි දන්නේ නැත්තේ. ඒකින්ද ඔයාලට මේක සමාන කරන්න පුළුවන් සමීකරණ ලියාගෙන. එතකොට අපිට නැටුම් වල නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයගේ අංශක 70ක් විදිහට එනවා. ඊට පස්සේ අපිට හොයාගන්න තියෙන්නේ මේකේ අහලා තියෙන ප්‍රශ්නේ නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කීයද කියලා. එතකොට අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. මොකද අපි දන්නවා නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් ගානක් දන්නවා අපි. නාට්‍ය හා රංග කලාව වටප්‍රස්ථාරයෙන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයක් දන්නවා. ඒකින් අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව. අංශක වලට 20කින් මෙතන සිසුන් 30ක් නිරූපණය කරනවා නම් අංශක 70කින් කොපමණ සිසුන් ප්‍රමාණයක් නියෝජනය කරනවද කියලා ඔයාලට මේ සමීකරණයේ මේ විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට ඔයාලට උත්තරේ එනවා 105ක් කියලා. එහෙනම් අපිට අවසාන උත්තරේ විදිහට ලියන්න පුළුවන් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව 105ක්. හරි. අපි යමු දැන් ඊළඟ ප්‍රශ්නෙට. හරි. ඊළඟ ප්‍රශ්නේ ඔයාලට අහලා තියෙන්නේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕවේ DOC සරල රේඛාව මගින් AB ජය සමච්ඡේදනය වේ. CDB විශාලත්වය සොයන්න. කලින් වගේම ගණන් තමයි මේකත්. කෝණයක් තමයි අහන්නේ ඔයාලා. ඒක හින්දා ඔයාලා මේ ගානේදී කලින් ගානේ කිව්වා වගේම ඔයාලා දන්න ඔක්කොම කෝණවල අගය මෙතන නිරූපණය කරගන්න බලන්න. ඒ වගේම ඊට පස්සේ ඔයාලා දීලා තියෙන දත්ත ඇසුරෙන් යම්කිසි දත්ත ප්‍රමාණයක් ගානේ සඳහන් කරලා තියෙනවා නම් ඒ දත්තත් මේ රූපයේ සටහනේ ලකුණු කරගන්න. එතකොට ඔයාලා ලේසියෙන්ම මේ ගාන හදාගන්න පුළුවන්. හරි අපි බලමු මේ ගාන කොහොමද කරගන්නේ කියලා. මුලින්ම ඔයාලට මේ ගානේ කියලා තියෙනවා දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕවේ DOC සරල රේඛාව මගින් DOC සරල රේඛාව මගින් AB ජය සමච්ඡේදනය වෙනවා. මෙන්න මෙතන වැදගත් පොයින්ට් එකක් කියලා තියෙන්නේ DOC. අපි බලමු DOC සරල රේඛාව මගින් AB ජය සමච්ඡේදනය වේ. AB ජය සමච්ඡේදනය වෙනවා කිව්ව ගමන් ඔයාලට තේරෙන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා මේ ඇඳලා තියෙන රේඛාව මගින් ABC රේඛාව සමච්ඡේදනය වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේක මේ රේඛාව ලම්බ සමච්ඡේදනයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒකින්ද ඔයාලට OCB කෝණයගේ අංශක 90 කියලා මෙතන ලකුණු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකේ දැක ගන්න පුළුවන් මෙතන තියෙන්නේ AB
DE කියන වෘත්ත චතුරස්‍රයක් තමයි මෙතන තියෙන්නේ. චතුරස්‍රයේ පාද සියල්ලම මේ වෘත්තය හරහා යන හින්දා මේක වෘත්ත චතුරස්‍රයක් තමයි. ඒකින්ද ඔයාලා දන්නවා වෘත්ත චතුරස්‍රවල සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියලා දන්නවා. ඒකින්ද ඔයාලට AB D වල කෝණයක්වත් ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන්. 180ක් තමයි මේ කෝණ දෙක එකතු වෙන හින්දා 180ෙන් 120ක් අඩු කරාම ඔයාලට AB D වලගේ අංශක 60 වෙනවා කියලා පහසුවෙන් හොයාගන්න පුළුවන්. එතකොට අපි මුලින්ම දැන් BCD වලගේ අංශක 90යි කියලා දන්නවා. CBD වලගේ අංශක 60යි කියලා දන්නවා. ඒකින්ද අපිට දැන් ලේසියෙන්ම දැන් මේ ගානේ අහලා තියෙන්නේ CDB විශාලත්වය විශාලත්වය අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180 කියලා අපි හැමෝම දන්නවා. ඒකින්ද ඔයාලට CDB දන අංශක 90 දන අංශක 60 සමානයි කරන්න තියෙන 180ට. ඊට පස්සේ එහෙම ලියලා ඔයාලා මේ ගාන සුළු කරාම ඔයාලට අන්තිමට CDB වලගේ අංශක 30 කියලා වෙනවා. අන්තිම උත්තරේ විදිහට අපිට එතකොට ගන්න වෙන CDB ගේ අංශක 30යි. ඇත්තට මේ ගාන ලේසි ඔයාලා මේ දීලා තියෙන දත්ත ඔක්කොම මේ රූප සටහන ඇත්තටම ලකුණු කරගන්න ඕන. ඇත්තටම ලේසියෙන්ම මේ ගාන හදන්න පුළුවන්. ඒකින්ද ඔයාලා හැමතිස්සෙම උත්සාහ කරන්න මේ වගේ ගානක් දුන්නම පුළුවන් තරම් රූප සටහනේ මේ තියෙන කෝණ වලගේ ඒ වගේම පාදවල තියෙන දත්ත ඒ වගේම අනිකුත් සියලුම දත්ත මේ ගානේ සඳහන් කරන තියෙනවා රූප සටහනේ ලකුණු කරගන්න. එතකොට පහසුවෙන්ම ඔයාලට උත්තරේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණයෙන්ම පියවර ලියන්න උත්සාහ කරන්න. එතකොට කිසිදු පොයින්ට් එකක් ඔයාලට නොගැහෙන්නේ නැහැ. සම්පූර්ණම ලකුණු ලබා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට තියෙන 7 වෙනි ගාන අපි 7 වෙනි ගානට යමු. 7 වෙනි ගානේ ඔයාලට කියලා තියෙන්නේ තරල ගානක් තියෙන්නේ සාධක ගාන කියලා තමයි ඔයාලට කියලා තියෙන්නේ 2x ඍණ 18 සාධක තමයි ඔයාලා හොයන්න ඕනේ. එතකොට ලේසි අපි පොදු සාධකයක් ගමු එළියට. 2 තමයි පොදු සාධකය. ඊට පස්සේ 2 එළියට ගත්තම x වර්ග ඍණ 9 කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට නැවතත් මේක සුළු කරන්න පුළුවන්. මේ 9 කියන්නේ 3 වර්ගයේ හින්දා ඒක අපිට 2x වහන්න ලැබුණේ x වර්ග ඍණ 3 වර්ගය කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා වර්ග දෙකක අන්තරයක් තියෙන මේක. ඊපස්සේ තවදුරටත් සම්පූර්ණයෙන් උඩට මේක අවසාන පිළිතුරු විදිහට අපි ලියන්න පුළුවන්. 2 එළියට ගන්නවා. ඊපස්සේ මේ x වර්ග ඍණ 3 වර්ගයේ වර්ග දෙකක අන්තරයක් විදිහට x ඍණ 3 x ධන 3 විදිහට අන්තිම උත්තරේ විදිහට මේකල බලාපොරොත්තු වෙන්නේ. මේ ඔයාලට තියලා තියෙන අන්තිම උත්තරේ විදිහට මේ උත්තරේ තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා ඔයාලා මෙතනින් නවත්තන්න එපා කවදාවත්. එතකොට ඔයාලට හම්බෙන්නේ ඇත්තටම සම්පූර්ණ ලකුණු ලබා ගන්න වෙන්නේ ගානෙන් යම්කිසි ලකුණු ප්‍රමාණයක් තමයි ඒගොල්ලෝ ලබා දෙන්නේ. සම්පූර්ණ ලකුණු ලබා ගන්නවා ඔයාලා අන්තිමට වෙනකම් මේකදී සුළු කරන්න ඕන. පියමු ළඟට 8 වෙනි ගානට 8 වෙනි ගාන තියෙන්නේ ලඝු ඇසුරෙන්. හැබැයි වෙනදට අපිට සාමාන්‍ය බලාපොරොත්තු වෙන ලඝු ගානක් වගේ නෙමෙයි මේ ගාන තියෙන්නේ. වෙනස් අපි බලමු 10.6යි 3යි 7යි 5යි සමානයි 4.34යි ලෙස කියන ලඝු 43.4 ගේ සොයන්න කියලා තමයි තියෙන්නේ. ඇත්තටම අපි ලඝු පොතින් බැලුවා නම් අපි මේක හොයන්නේ ලඝු සංඛ්‍යාවක් ලඝු බලනකොට අපි පළවෙනි දශම ස්ථානයට එම සංඛ්‍යාව ගේනවා. ඒක හින්දා අපි මෙව දීලා තියෙන 43.4 අපි පන්න ගන්න ඕනේ එක දශම ස්ථානයක් ආපස්සට. ඒක එතකොට එන්න 4.33 තුනේ ලඝු තමයි අපි එතකොට බලන්නේ. එතකොට අපි එක දශම ස්ථානයක් මෙතනට පන්නන හින්දා 1.0 කියලා තියන්න ඕනේ. ඊට පස්සේ අපිට හොයාගන්න ඕනේ 4.33 ලඝු තමයි හොයන්න ඕනේ. 4.33 සමානයි මෙතන 10යි 0.6යි 3.75 කියලා වඩ මෙතන දීලා තිනවා.
ඒකින්ද අපිට 1.6.7.5 කියන උත්තරේ තමයි මේකේ අවසාන උත්තරේ විදිහට ඔයාලට ලියන්න පුළුවන්. ඒකින්ද අනිත් අවුරුදු වලට සාපේක්ෂව වෙනස් ගානක්. නමුත් ඔයාලට බැලුවොත් ඔයාලට මේ උත්තරෙන්ම මේ ප්‍රශ්නෙන්ම ඔයාලට උත්තරේ ලබා ගන්න පුළුවන් මේ ගන්නේ උත්තරේ විදිහට. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 9 වෙනි ප්‍රශ්නේ අපි දී ඇති රූපයේ එබි සිරස් ගසක් වන අතර බී ලක්ෂයේ කුරුල්ලෙක් සිටි. ඇත්තට මේ ගාන කියන්න කලින් මම කියන්න ඕනේ මේක කියවන්න යන ගමන් පුළුවන් කරන් මේ වගේ ගණන් වලත් ඔයාලා දත්ත ලකුණු කරගන්න. එතකොට අන්තිමට ඔයාලට උත්තරේ අන්තිම ප්‍රශ්නේ අන්තිමට යනකොට ඔයාලට උත්තරේ තියෙන්න පුළුවන්. නැත්තම් උත්තරේ ඉක්මනටම ලබා ගන්න පුළුවන්. අපි බලමු. දී ඇති AB සිරස් ගසක් වන අතර B ලක්ෂයේ කුරුල්ලෙක් සිටි. C ලක්ෂයේ ළමයෙක් සිටි. තව AC තිරස් වේ. ළමයා කුරුල්ලා දකුණේ ඒ ආරෝහණ කෝණයකින් අන්න. එතකොට අපිට මේකේ ඔයාලට මෙතන ඔයාලට මේ රූප සටහන ලකුණු කරගන්න පුළුවන්. මේගොල්ලෝ කියන්නේ දැන් අපි මෙච්චර වෙලා කියපු කතා ටික අපි රූප සටහනින් බලමු. AB සිරස් ගසක්, ඒ කියන්නේ AB සිරස් ගසක් කියලා කියනවා. B ලක්ෂයේ කුරුල්ලෙක් සිටි. ඒ කියන්නේ මෙතන තමයි කුරුල්ල ඉන්නේ. C ලක්ෂයේ ළමයෙක් සිටි. කියන්නේ මෙතන තමයි ළමයා ඉන්නේ. තවද AC තිරස්. AC තිරස් කියලා අපිට ඔයාලට පේනවා මේ පොළොව මට්ටමේ තියෙන්නේ. ඒකෙන්ද AC තිරස්. ළමයා කුරුල්ලා දකින්නේ ඒ ආරෝහණ කෝණය. ළමයා මෙතන ඉන්න ළමයා කුරුල්ලව දකින්නේ ඒ ආරෝහණ කෝණය. ඒ කියන්නේ සෑම විටම අපි තිරස් ලක්ෂයට සමානව තමයි කෝණ ලකුණු කරන්නේ. ආරෝහණ කෝණ උනත් අවරෝහණ කෝණ උනත් තිරස් රේඛාට සාපේක්ෂව තමයි අපි කෝණ ලකුණු කරන්නේ. ඒකින්ද ඔයාලට ළමයා කුරුල්ලා දකින්න කෝණය ඒ විදිහට ඔයාලට මෙන්න මේ ආකාර ලකුණු කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු තව ප්‍රශ්න ඉස්සරහට යමු. ළමයා කුරුල්ලා ළමයා දකින්නේ B අවරෝහණ කෝණය. එතකොට ආරෝහණ කෝණ වෙන්නත් අවරෝහණ කෝණ වෙන්නත් තිරස් රේඛාවට සාපේක්ෂව තමයි කෝණ ලකුණු කරන්නේ. ඒකින්ද මේ තියෙන B තිරස් රේඛාව P කුරුල්ලා ළමයා දකින්න කෝණය B විදිහට මේ ආකාර ලකුණු කරමු. හරි ගානේ අපි ඉස්සරහට රූපෙහි එම කෝණ මෙන්න මම ඔයාලට කිව්වා සම්පූර්ණයෙන්ම අපි ගාන ඉස්සරහට යමු. රූපේ එම කෝණ නිරූපණය කරන්න. අන්න මම කිව්ව සමහර දැන් අපි මේ ප්‍රශ්නය භාගයක්ම ඉවරයි කරලා. දැන් මේ කියන කෝණ ඔක්කොම අපි ලකුණු කරගෙන ඉවරයි. අපි ඒ කොටස ඉවරයි. අපි වන ඊළඟට ප්‍රශ්න ඉස්සරහට A හා B අතර සම්බන්ධතාවය ලියා දක්වන්න. ඔයාලට මේ කෝණයක තමයි මම කිව්වේ මේ පුළුවන් තරම් මේක ගන්න දින දත්ත ටික රූප සටහනේ ලකුණු කරගන්න. ඒක ඔයාලට උත්තරේ ගන්න ලේසි. උත්තරේ අන්තිමට එවිලා ඉවරයි. ඔයාලට මේ පේනවා දැන් මෙතන මේ කුරුල්ලා ඉන්න මේ රේඛාව සහ පොළොව මට්ටමේ රේඛාව ළමයා ඉන්න සමාන්තරයි. එතකොට මේ සමාන්තර රේඛා දෙකක් තමයි තියෙන්නේ. එතකොට ඔයාලට මෙතන පේනවා ඒකාන්තර කෝණ. B කියන්නේ ඒකාන්තර කෝණ. B හා A කියන්නේ ඒකාන්තර කෝණ. ඒකින්ද ඒකාන්තර කෝණ විශාලත්වය සමානයි. ඒකින්ද ඒ කෝණය B කෝණයට සමානයි. එතකොට ඔයාලට මේ සම්පූර්ණ ලකුණු මේ ලකුණු කරනවට සහ මේ සම්බන්ධතාවය දෙනකොට ඔයාලා ලබන්නේ විතර. යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය අහන්නේ 10 වෙනි ප්‍රශ්නය. ඝන ස්ටෘජු සිලින්ඩරයක උසෙහි පතුලේ අරයමෙන් 3 ගුණයකින්. මේ වගේ ඝන වලත් ඔයාලා මෙහෙම කියනකොටම ඔයාලා මේ දත්ත ලකුණු කරගන්න. වෘත්ත සිලින්ඩරයක එහි උස පතුලේ අරයමෙන් 3 ගුණයක් කියලා කියනවා. ඒක තියෙන්නේ අරය පතුලේ අරයමෙන් 3 ගුණයකින්. එතකොට අපිට බලා ගන්න පුළුවන් පතුලේ අරය මේගොල්ලෝ කියන්නේ අරය එහි උස සිලින්ඩරයේ උස පතුලේ අරයමෙන් 3 ගුණයක් කියලා තමයි කියන්නේ. ගාන ඉස්සරහට සිලින්ඩරයේ වක්‍රවෘත්තයේ සම්පූර්ණයෙන් තින්ත කැමරට අවශ්‍ය තීන්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තීන්ත කැමරට අවශ්‍ය තීන්ත ප්‍රමාණයෙන් කී ගුණයක්ද කියලා අහන්නේ.
ඒගොල්ලෝ දීලා තියෙනවා පතුලේ හරය ආර්ධ උස එත් සහ සුජු වෘත්ත සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය 2πr මේ සමීකරණ ඔක්කොම දීලා තියෙනවා. ඔයාලට අහන්න හොයන්න කියලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වක්‍රපෘෂ්ඨයේ සම්පූර්ණයෙන්ම තින්ත ගන්න යන ප්‍රමාණය. එතකොට වෘත්තයේ කොටසේ පතුලේ කියන්නේ වෘත්ත කොටසක්. ඒ වෘත්ත කොටසේ තින්ත ගන්න යන ප්‍රමාණය වගේ කී ගුණයක්ද කියලා තමයි අහන්නේ. ඒකට ඔයාලට මේකේ ඇත්තටම හොයන්න තියෙන්නේ මේ ඔයාලට වර්ගඵල දෙක ඇසුරෙන් තමයි මේ ගාන හදන්න වෙන්නේ. මුලින්ම ඔයාලා හොයාගන්න ඕන වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය වෘත්තයේ වර්ගඵලයෙන් බෙදුවම ඔයාලට කොච්චර තින්ත ප්‍රමාණයක් පතුලේ ආලේප කරන්න යනවා වගේ කොච්චර ගුණයක් වක්‍රපෘෂ්ඨයේ ආලේප කරන්න තින්ත යනවද කියලා පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඒකෙන්ද මේ සමීකරණ දෙක ලියලා සුළු කරන්න තමයි තියෙන්නේ. වර්ගඵල දෙක වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලයෙන් වෘත්තයේ වර්ගඵලය බෙදුවම ඔයාලට මේකේ සම්පූර්ණ අවසාන උත්තරේ එනවා. බලමු මේකෙන්ද වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය 2πr විදිහට ලියන්න පුළුවන්. වෘත්තයේ පතුලේ කියන්නේ වෘත්තයක්. ඒ කියන්නේ වෘත්තයක වර්ගඵලය 5r වර්ග විදිහට ලියන්න පුළුවන්. එතකොට මෙතන 5ට 5 කැපෙනවා. එතකොට මේ පැත්තේ array කාර් එකකට මේකේ r එකක් හදනවා. ඒක සමීකරණයේ ඉතුරු වෙන්නේ 2h බෙදීම r කියලා. අපිට ගානේ මුලින්ම කියනවා සුජු වෘත්ත සිලින්ඩරයේ එහි උස එහි පතුලේ අරයමෙන් 3 ගුණයක් කියලා. ඒ කියන්නේ උස PR විදියට ගත්තේ මේකේ අරය. එහෙනම් පතුලේ ආරය R නම් මෙහි සිලින්ඩරයේ උස 3r වෙන්න ඕනේ. එතකොට අපිට මේක ලියා ගන්න පුළුවන් 2 ගුණ කිරීම 3r කියලා. එතකොට r තාරුත් වෙලා උත්තරේ අන්තිම වෙනවා 3/2 6යි කියලා. එතකොට අපිට අවසාන උත්තරේ විදියට ලියන්න පුළුවන් 6 ගුණයක්. ඒ කියන්නේ තින්ත ගෑමට වක්‍රපෘෂ්ඨයේ වගේ වක්‍රපෘෂ්ඨයේ තින්ත ගන්න පතුලේ උස කොටසේ තින්ත ගන්න යන ප්‍රමාණය වගේ 6 ගුණයක් අවශ්‍ය වෙනවා. මේව ගානේ විදිහට. හරි අපි ඊළඟ ගානට ඊළඟ ගානේ 11 වෙනි ගාන 11 වෙනි ගානේ කියලා තියෙන්නේ මෙහෙම අහලා තියෙන්නේ මුහුණත් 4 1 2 සමාන 1 3 5 7 ලෙස අංක කර ඇති නොනැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දෙමු විට යටි අතර පිහිනන මුහුණතේ ඉලක්කම් දෙකෙහි එකතුව ලෙස 10ක් ලැබීමේ සම්භාවිතාවය සොයන්න. ඔයාලා මේ වගේ ගණනක් දෙන්න ගමන් ඉක්මන් කරලා මේ වගේ ප්‍රස්තාරයක් ඇඳගන්න. එතකොට ඔයාලට මේ සම්භාවිතාවෙන් අහලා තියෙන ප්‍රශ්නයක් අපිට මේ වගේ ප්‍රස්තාරයක් ඇඳ ගමන් ඔයාලට මේ ගාන ඉක්මනටම ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයාලට මේ පැත්තේ x පැත්ත නිරූපණය කරන්න පුළුවන් එක් අවස්ථාවක් කැටේ උඩ දමන අවස්ථාව. එතකොට y අක්ෂයෙන් නිරූපණය කරගන්න පුළුවන් තවත් අවස්ථාවකදී කැටේ උඩ දමන අවස්ථාවක්. එතකොට සම්පූර්ණම අවස්ථා ටික මේ ප්‍රස්ථාරය තුළ නිරූපණය වෙනවා. එතකොට මුහුණත් 4ක් තියෙන හින්දා අවස්ථා කැටේ සම්පූර්ණයෙන්ම අවස්ථා 4ක් මේ පැත්තේ නිරූපණය වෙනවා. ඒ වගේම y අක්ෂයනුත් අවස්ථා 4ක් නිරූපණය වෙනවා. සම්පූර්ණයෙන් එතකොට අවස්ථා විදිහට අපි මේකේ සම්පූර්ණ අවස්ථාව වලට 4 වරක් 4 16ක් විදිහට තමයි නිරූපණය වෙන්නේ. ඔයාලට මේකෙන් එතකොට අපිට මේකෙන් අහලා තියෙන්නේ මුහුණත් කැටේ උඩ දැමුව විට යටි අතර පිහින මුහුණතේ ඉලක්කම් දෙකේ එකතුව 10ක් විදිහට ලැබෙන්නේ. ඔයාලට පේනවා පළවෙනියටම 3යි 7යි එකතු වුණාම අපිට 10 අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඊළඟට 5යි 5යි එකතු වුණාම අපිට 10 අවස්ථාව ලබා ගන්න පුළුවන්. නැවත වාරයක් 3යි 7යි එකතු වුණාම 10 අවස්ථාව ලබා ගන්න පුළුවන්. එහෙනම් අපිට 10 අවස්ථා සම්පූර්ණයෙන්ම 3යි සම්පූර්ණ කැටේ අවස්ථා ගන්න 16යි. එහෙනම් සම්භාවිතාවයක් විදිහට 10 කැට උඩ දැම්මම එකතු විදිහට 10 ලැබීමේ අවස්ථාව 16න් 3ක සම්භාවිතාවයක් තමයි තියෙන්නේ. යමු ඊළඟ ගාන බලන්න.
ඊළඟ ගාන අහලා තියෙන්නේ රූප සටහන ආශ්‍රයෙන් කෝණ ආශ්‍රය කෝණයක් හොයන්න තමයි අපිට දීලා තියෙන්නේ. දී ඇති තොරතුරු අනුව x යගේ සොයන්න. මෙහි ABC සරල රේඛාවයි. ඇත්තට ඔයාලට මේක පේනවා දැක්ක ගමන් රූප සටහනේ ලකුණු කරලා දීලා තියෙනවා. සම ද්විපාද ත්‍රිකෝණ මෙතන දෙකක් තියෙනවා. ඒ දෙකේම ඔයාලා දන්නවා සම ද්විපාද ත්‍රිකෝණ වල සමාන පාද සමාන ත්‍රිකෝණ වල පාද සමාන සමදීපාද ත්‍රිකෝණ වල සමාන පාද වලට ඉදිරියෙන් තියෙන කෝණ වලගේ සමානයි කියලා දන්නවා. ඒක හින්දා ඔයාලට මෙතන DAB කෝණයගේ අංශක 40යි නම් අනිවාර්යයෙන්ම DCB අගයත් අංශක 40ක් වෙනවා. ඒ වගේම තව අපිට ABC ABD ත්‍රිකෝණය ගත්තොත් ඒ ත්‍රිකෝණයත් සමදීපාද ත්‍රිකෝණයක් වලට පේනවා. ඒකේ AB පාදය BD පාදයට සමානයි. ඒකින් ඔයාලට BAD කෝණය අංශක 40 කියලා දීලා තියෙනවා. එහෙනම් BDA කෝණයත් අංශක 40යි වෙනවා. දැන් ඔයාලට පහසුවෙන් x යගේ හොයාගන්න පුළුවන්. මොකද AB ABCD කියන ත්‍රිකෝණය අපි අභ්‍යන්තර කෝණ වල එකතුව අපි දන්නේ නැත්තේ x වලගේ පමණයි. අනිත් ඔක්කොම ගියන් දන්නවා. ඒක හින්දා ඔයාලට පහසුවෙන්ම x වලගේ හොයාගන්න පුළුවන්. x එකතු කිරීම අංශක 40 සමාන කරන්න තියෙන අංශක 180ට ඒක x වල උත්තරේ අංශක 60ක් විදියට එනවා. මේ ගානේ ඇත්තටම ලේසි ගානක්. ඔයාලා දත්ත ටික හරියට ලකුණු කරගන්න තරම් ඉතාමත් පහසුවෙන් මේක උත්තරේ ලබා ගන්න පුළුවන්. හරි, අපි යමු ඊළඟ ගානට. 13 වෙනි ගාන තමයි ඊළඟ ගාන. 13 වෙනි ගාන 13 වෙනි ගානේ දීලා තියෙන්නේ 13 වෙනි ගාන අපිට දීලා තියෙන්නේ වෙන් රූප සටහන ආශ්‍රයෙන් තියෙන ගානක් තමයි දීලා තියෙන්නේ. කුලකයක් දීලා තියෙනවා. කුලක ආශ්‍රයෙන් තියෙන වෙන් රූප සටහන තමයි අපි වලින් ඒකට අත ගන්න ඕනේ. මේ ගාන සුළු කරන්න නම් ඒගොල්ලෝ ප්‍රකාශ ටිකක් ලබා දෙලා දිනවා. අපිට නිවැරදි ප්‍රකාශයෙන් තමයි තෝරලා ගන්න තියෙන්නේ. මේ කුලක ආශ්‍රයෙන් තියෙන ගාන කුලකේ අපි මුලින්ම වෙන් රූප සටහනක් විදිහට මේ ගානේ මුලින්ම දත්ත ටික හොයාගෙන වෙන් රූප සටහනකින් නිරූපණය කරලා අපි මුලින්ම ගානට යනවා. හරි, මේගොල්ලෝ සර්වත කුලකයක් විදිහට දීලා තියෙනවා. ඒක සමාන කරලා තියෙන්නේ 0.7 අතර නිකර සංඛ්‍යා. අපි ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ අපි 0.7 අතර නිකර සංඛ්‍යා ලියා ගන්නවා. 0.7 අතර කිව්වම 0 සහ 7 නැතුව අනිත් තියෙන සම්පූර්ණ පූර්ණ සංඛ්‍යා ටික අපි නිකල සංඛ්‍යා විදිහට ලියා ගන්නවා. එතකොට සරලත කුලකයේ විදිහට එන්නේ 1 2 3 4 5 6. ඊළඟට තියෙන උපකුලකයක් විදිහට A කියන කුලකයේ දීලා තිනවා. ඒ කුලකේ අපි සමාන කියලා දෙන්නේ 0.7 අතර තියෙන ප්‍රථම සංඛ්‍යාව. එතකොට 0.7යි එන්නේ නැහැ. 0.7 තියෙන ප්‍රථම සංඛ්‍යාව විදිහට ඒ සමානයි කියලා ලියා ගන්න අපිට 2යි 3යි 5 විදිහට තමයි ලියා ගන්න පුළුවන් වෙන්නේ අපිට. ඊට පස්සේ තව උපකුලකයක් දීලා තිනවා b සමානයි 0.7 අතර තියෙන දෙකෙහි ගුණාකාර තමයි තියෙන්නේ. අපි එතකොට 0.7යි අතර තියෙන දෙකේ ගුණාකාර අපිට ලියා ගන්න පුළුවන් 2 4 6 කියලා. හරි, අපි එතකොට ඔක්කොම දැන් කුලක ටික ලියාගෙන ඉවරලා අපි ඒ කුලකට ලියාගත්ත කුලක ටික අපි වෙන් රූප සරහයකට මේ වගේම ගමු. එතකොට ඔයාලට පේනවා හා මම ඒ කුලකයේ වෙනම නැතිගෙන තියෙනවා. සර්වත්ව කුලකයේ වලට පේනවා දෙගෙන තියෙනවා. සර්වත්ව කුලකයේ ඇතුලේ A වෙනම B වෙනම නැතිගෙන තියෙනවා. එතකොට අපිට මේක නිරූපණය කරන්නේ A ට සහ B ට පොදු සංඛ්‍යාව විදිහට තියෙන්නේ අපිට 2. ඒකින් 2 විතරයි තියෙන්නේ. ඒකින් ඔයාලට ඒක මේ ආකාරයෙන් මේ කුලකයේ මේ මැද ලකුණු කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒට පොදු සංඛ්‍යාව විදිහට ආය අපි 2 ලකුණු කරගෙන ඉවරයි. 3 සහ 5 ඒ කුලකේ ලකුණු.
පස්සේ B කුලකේ අපි දෙක නියෝජනය කරලා ඒක ලකුණු කරගෙන ඉවරයි. 4 සහ 6 B කුලකේ මේ විදිහට ලකුණු කරගන්නවා. එතකොට අපිට සාරවත් කුලකේ ඉතුරු වෙලා තියෙන්නේ Aටත් Bටත් අයිති නැති එක විතරයි. ඒක අපි සාරවත් කුලකේ එකත් සාරවත් කුලකේම කොටසක් හින්දා අපි ඒක පිටින් ලකුණු කරගන්නවා මේ විදිහට. හරි, අපි දැන් අපි බලමු දීලා තියෙන ප්‍රකාශ වලින් මොනවද හරි මොනවද වැරදි. අපි අහලා තියෙන්නේ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා. හරි. සහ B ට ආයති නැති සර්වත්‍ර කුලකයේ A හා B ට මේ පළවෙනි එකෙන් කියන්නේ A හා B ට දෙකටම පොදු නොවන්නේ. A හා B ට දෙකටම පොදු නොවෙන්නේ වලට පේනවා එක විතරයි. සර්වත්‍ර කුලකයේම A හා B ට පොදු නොවෙනවා කියලා තියෙන මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි. මොකද A හා B ට පොදු නොවන්නේ එක විතරයි. එතකොට ඊළඟ ප්‍රකාශයට බලමු. A හා B මේකෙන් කියවෙන්නේ A හා B ට දෙකටම පොදු Aටයි Bටයි කුලක දෙකටම පොදු සංඛ්‍යා මොනවද කියලා තමයි මේකෙන් නිරූපණය කරන්නේ. 2 සහ 4 ඔයාලට පේනවා Aටයි Bටයි දෙකටම පොදු මෙතන දෙක විතරයි තියෙන්නේ. ඒකින්ද 4 Bට පමණක් අයිති එක B කුලෙකට පමණක් අයිති එකක්. ඒකින්ද මේ ප්‍රකාශයත් වැරදි. A කුලකයට අයත් සම්පූර්ණ සංඛ්‍යාවල එකතුව තමයි NA කියලා නිරූපණය වෙන්නේ. NA සමානයි 3යි කියලා තමයි කියන්නේ. අපි බලමු කොච්චර NA 1යි 2යි 3යි. හරි. ඇත්තටම නිවැරදි ප්‍රකාශය වෙන්නේ NA සමානයි 3යි. මේ ප්‍රකාශය නිවැරදි. ඒකින්ද මේකට උත්තර වෙන්නේ අපි යමු ඊළඟ ප්‍රශ්නට. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ සුළු කිරීමක් තමයි තියෙන්නේ. සරල සුළු කිරීමක් තියෙන්නේ වලට. ඔයාලට මේක පුරුදු නැත්නම් මේ විදිහ ඔයාලට පුරුදු විදිහ ලියන්න 3x වර්ගයේ ගුණ කරන්න තියෙනවා 2න් 2y වලින්. ඊට පස්සේ බෙදන්න තියෙනවා 8x වලින්. ඔයාලට විජේ සංඛ්‍යා වලින් සුළු කරන්න පුළුවන්. මේ x ට කැපෙනවා. එතකොට x වර්ගයට x වර්ගයට වෙනවා. මේ y ට y කැපෙනවා. ඊට පස්සේ මෙතන ඊට පස්සේ අපි පූර්ණ සංඛ්‍යා සුළු කරමු. 2යි එතකොට දෙකට මේ දෙකට 8 ඒවා 8ට 2 ඒවා 4යි. එතකොට උඩ 3x ඉතුරු වෙනවා අවසානෙට යට 4 ඉතුරු වෙනවා. එතකොට 3x බෙදීම 4 තමයි මෙතන අන්තිම උත්තරේ විදියට ස්ටැටිස්ටික්ස් වලින්මක් එක අපිට පාන්දෙන්න කරගන්න ඕනේ. හරි, අපි යමු අන්තිම අද දවසේ අපි කතා කරන්න අන්තිම ප්‍රශ්නේ යමු 15 වෙනි ප්‍රශ්නේ. ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 6ක්ද තුන්වන පදය ඍණ 12ක්ද වේ. මෙම ශ්‍රේණියේ පස්වන පදය කුමක්ද? ඇත්තට මේක ප්‍රශ්නේ අහලා තියෙන්නේ අපේ ශ්‍රේණිය ආශ්‍රිත දැනුම බලන්න තමයි අහලා තියෙන්නේ. ගුණෝත්තර ශ්‍රේණියක n වන පදයට ඔයාලට මුලින්ම මේක සමීකරණ ලියා ගන්න පුළුවන්. ගුණෝත්තර ශ්‍රේණියක n වන පදයේ සමීකරණය තමයි tn සමානයි ar වල n ඍණ 1 වෙනි බල. එතකොට ගුණෝත්තර ශ්‍රේණියක යම්කිසි පදයක් සොයන්න කිව්වොත් ඔයාලට මේ තියෙන සමීකරණය ලියලා ඒකට තියෙන දත්ත ආදේශ කරාම ඔයාලට ගුණෝත්තර ශ්‍රේණියක පදය හොයාගන්න පුළුවන්. නමුත් අපි මේ අහලා තියෙන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ අපිට පද සංඛ්‍යා දීලා තියෙනවා. නමුත් අපි මේ ශ්‍රේණියේ තාම ඒවත් ආර්වත් දන්නේ නැහැ. අපි හොයා ගන්න ඕනේ මේ සමීකරණ ගොඩනගලා අපි බලමු ගන්න මොකද නැති කියලා. ගුණෝත්තර ශ්‍රේණියක n වන පදයේ සමීකරණ වලට මෙතන පේනවා ලියලා තියෙනවා tn සමානයි ar වල n ඍණ 1 කියලා. ඔයාලට එතකොට මේක ලියලා තියෙන්න පුළුවන්. ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 6ද කියලා දීලා තියෙනවා. එතකොට අපි පළවෙනි සමීකරණය ගොඩනගාමු. t2 සමානයි ar වල 2 ඍණ n. දෙවන පදේ කියන්නේ n මෙතන 2 දානවා. එතකොට අපිට පළවෙනි සමීකරණයෙන් ඍණ 6 සමානයි ar කියලා පළවෙනි සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. මේගොල්ලෝ දීලා තියෙනවා ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 6 වෙනවා කියලා. ඒකින්ද දෙවෙනි පදයේ ඍණ 6 සමානයි ar කියලා අපිට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දීලා තියෙනවා තුන්වෙනි පදය ඍණ 12 කියලා. අපි මූලික සමීකරණයට අපි ආදේශ කරමු එකත්
T3 සමානයි T3 සමානයි 12 ඒ වගේම මෙතන AR වල මෙතන n වෙනුවට අපි 3 ආදේශ කරාම මෙතන AR වර්ගයක එනවා. එතකොට අපිට දෙවෙනි සමීකරණ විදිහට එනවා ඍණ 12 සමානයි AR වල වර්ගය කියලා. ඊට පස්සේ අපිට දැන් මෙම සමීකරණ දෙක දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය බෙදන්න පුළුවන්. ඒ දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය බෙදුවමට අපිට R වලට උත්තරය 2 වෙන විදිහට එනවා. ඒකින්ද අපි දැන් ගුණෝත්තර අපි ශ්‍රේණී R වලගේ දන්නවා. දැන් අපිට තව ඒ වලගේ සොයාගත්තොත් අපිට මේ ශ්‍රේණිය ඕනම පදයක අගය හොයාගන්න පුළුවන්. ඒකින්ද අපි ඊළඟට අපි R වලගේ දන්න හින්දා මේ දීලා තියෙන එක සමීකරණයකට ආදේශ කරලා එක හෝ දෙක සමීකරණයකට මේ R වලගේ ආදේශ කරලා අපිට ඒත් පහසුවෙන් හොයාගන්න පුළුවන්. මම පළවෙනි සමීකරණය ගන්නවා මේ ඒ වලගේ හොයාගන්න AR සමානයි 6 අපි R හොයාගත්තා. ඒ ගුණ කිරීම R වලගේ වෙනුවට 2 දානවා සමානයි 6. එතකොට අපිට ඒ වලගේ එනවා ඍණ 3යි කියලා. දැන් අපි ගාන අමාරුම කොටස කරලා ඉවරයි. දැන් අපි ඒ වලගේක් දන්නවා R වලගේක් දන්නවා. දැන් අපිට තියෙන්නේ මෙම ශ්‍රේණිය පස් වෙන පදේ හොයන්න. එතකොට අපි මේ සමීකරණ මේ ගාන පුරාටම පාවිච්චි කරේ සමීකරණය තමයි Tn සමානයි AR වල n ඍණ 1. අපි පදයේ ඕනම සමීකරණ ගුණෝත්තර හේනිකෝ පදයක් හොයාගන්න මේ සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. ඒකින්ද අපි Tn සමානයි AR වල n ඍණ 1 කියන සමීකරණ දී ගන්නවා. මේ පස්වන පදය ගන්න. එතකොට T5 සමානයි A වලගේ ඍණ 3යි R වලගේ ධන 2යි n ඍණ 1 වෙනුවට අපි ආදේශ කරනවා 5 ඍණ 1. එතකොට 2 4 වෙනි බලය කියලා එනවා. එතකොට ඍණ 3 වෙනි කිරීම 2 4 කියලා කියන්නේ 2 4 වෙනි බලය කියලා කියන්නේ 16. 16 තුනෙන් ගුණ කරනවා 47යි. 3 නෙමෙයි ඍණ 3යි. එතකොට එන්නේ ඒකත් අවසාන උත්තරේ විදිහට මෙම ශ්‍රේණිය පස්වන පදයේ සමානයි ඍණ 48 කියලා එනවා. ඇත්තට මේ ගාන තරමක් හොඳ ගානක්. ටිකක් කල්පනා කරන්න ඕනේ මේකේ A සහ R අපි හොයාගන්න තමයි තියෙන මෙතන අමාරුම කොටස වෙන්නේ මේකේ A විහාර හොයාගන්න. ඊට පස්සේ ඔයාලට සමීකරණ මූලික සමීකරණ ආදේශ කරලා පස්වෙනි පදේ මේ විගාන දුන්නොත් ACM හොයාගන්න පුළුවන්. මුලින්ම අපි විගාන දුන්නොත් අපි A සහ R මුලින්ම හොයාගෙන ඊට පස්සේ ඕනෑම පදයක් මේ ආකාරයට හොයාගන්න පුළුවන්. හරි එහෙනම් මම අද ඔයාලට මම සාකච්ඡා කරේ මේ වීඩියෝ එකෙන් 2024 2025 අපොස් සාමාන්‍ය පෙළ next paper එකේ පළවෙනි ප්‍රශ්න 15 තමයි කෙටි ප්‍රශ්න 15 සාකච්ඡා කරේ. අපි මේ වගේම තව වීඩියෝ එකකින් මේ ප්‍රශ්න පත්‍රයේම ඉතුරු ප්‍රශ්න 10ක් සාකච්ඡා කරමු. හරි ළමයි ඉස්සරහට